කලින්ඩ ජංක්ෂන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද යමුද මාත් එක්ක මේ සුන්දර රුවන්ඩාවේ තියෙන තරුපන්තියේ හෝටලයක් කොහොමද කියලා බලන්න. අද අපි ඇවිත් ඉන්නේ මූන් පික් හොටෙල් එකට. අපි මේ හෝටලේ දවස් දෙකක් ඉන්නවා. ඉතින් ඒ දවස් දෙකේ අපි මොනවද කරන්නේ, අපේ කෑම බීම මොනවද අපිට හම්බ වෙන්නේ, එතකොට මේකේ තියෙන පරිසරය කොහොමද වගේ දේවල් මම ඔයාලට අරගෙන එනවා. මේ තමයි හෝටලේ ඉස්සරහින් අපිට පේන විදිය. ඉතින් මුලින්ම රූම් එකට ඇවිල්ලා පොඩි කොෆි එකක් එහෙම හදාගෙන බීලා මම ඔයාලට පටන් ගන්නම් මුලින්ම රූම් ටුවර් එකක් දෙන්න. ඉතින් මෙතන බැල්කනි එකට පේන විදිය තමයි මම ඔයාලට පෙන්නන්නේ. මෙතන ඉතින් ගොඩාක් ලස්සනයි. එහෙනම් යමුකෝ මුලින්ම රූම් එක කොහොමද කියලා පෙන්නන්න. ඉතින් මේ විදියට තමයි එන්ට්‍රන්ස් ඩෝර් එක තියෙන්නේ. ඉතින් එතනින් ආව ගමන් මෙතන මේ වගේ කබඩ් එකක් තියෙනවා. ඊළඟට මේ වගේ තව ටේබල් එකක් තියලා තියෙනවා. වෝටර්, මේ වගේ වයින් බොටල් එකක්, ඒකම ටී කොෆි එහෙම හදා ගන්න පුළුවන් දේවල් දීලා. ඉතින් මෙතන තියෙනවා ඒකම වතුර බෝතල්. මේ ප්ලාස්ටික් නම් පාවිච්චි වෙන්නේ නැහැ. අනිත් හැම හොටෙල් එකකම වගේ මෙතනත් ඉතින් ග්‍රීන් ටී, නිකන් බ්ලැක් ටී, ඒකම නෙස්කැෆේ වර්ග, කොෆි වර්ග, සුගර් වගේ දේවල් තමයි ඒ තිබුණේ. ඊළඟට මෙතන මේ වගේ පොඩි ටේබල් එකක් එක්ක චෙයා දෙකක් තියෙනවා. ඉතින් මෙතනත් මේ වගේ ලැම්ප් එකක් තියලා එතනත් වෙනම ටේබල් එකක් තියෙනවා. එතනම ඉතින් තියෙනවා ප්ලග් පොයින්ට් ටික. ඉතින් ඊළඟට මේ වගේ ඉතින් අර පොඩි ලිවිං ඒරියා එකක් වගේ ඒරියා එකක් තියෙනවා. එතන මේ වගේ සෝෆා එකක් දාලා ඒකම ලොකු ටීවී එකක් එක්ක මේ වගේ තව චෙයා එකක් තියෙනවා. ඉතින් මෙතනින් බලමු කොහොමද තියෙන view එක කියලා. මෙතනින් තමයි මමත් අර ඒ වලේ කොෆි එකක් හදාගෙන ඔයාලට පෙන්නුවේ. ඉතින් ඒ view එක තමයි මේ තියෙන්නේ. බලන්නකො ගොඩාක් ලස්සනයි. අර මෙහි තියෙන්නේ පොඩක් නුවරඑළිය වගේ කාලගුණයක්නේ. ඉතින් ඒ වගේ කාලගුණයක් එක්ක මේ වගේ view එකක් එක්ක ඉන්නකොට හරිම සනීපයි ඇඟට. මෙතන ඉඳන් ඉතින් පේන්නේ මේම තමයි. මේ වගේ ඈතින් ඉතින් ලස්සනට කඳු, ඒක පොඩ්ඩක් අර අඳුරු වගේ කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන view එක. ඊළඟට අපි බලමු බෙඩ්රූම් එකට කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි බෙඩ්රූම් එකට ඇතුල් වෙන තියෙන ඩෝර් එක. ඉතින් එතනින් මේ විදිහට බෙඩ්රූම් එකට ඇතුල් වුණාම මේ වගේ ඉතින් බෙඩ් එකක් තියෙනවා. මේ වගේ ඉතින් ලොකු බෙඩ් එකක් තමයි තියෙන්නේ. ඊළඟට එතනත් ඉතින් view එක අර විදියටම බලා ගන්න පුළුවන්. ඒකම මෙතන මේ වගේ පොඩි චෙයා එකක්, චූටි ටේබල් එකක් එක්ක ටීවී එකක් තියෙනවා. ඊළඟට ඉතින් මෙතන කබඩ් එකක් තියෙනවා. ඒක ඕපන් කරාම මේ වගේම අයන් බෝඩ් එකක්, බාත්රෝබ් එකක් ඒකම ඉතින් තියෙනවා. හැමතැනම තියෙනවා වගේම. ඊළඟට මෙතන සේෆ් එකක්, ඒකම ලොන්ඩ්‍රි බෑග් එකක්, එතකොට ස්ලිපර්ස්, ඒ දේවල් මෙතන දීලා තියෙනවා. ඊළඟට බලමු බාත්රූම් එක. මෙන්න මේ විදියට තමයි බාත්රූම් එක පේන්නේ. මේ වගේ ෂවර් ඒරියා එකක්, ඊළඟට කොමඩ් එක. බලන්න කොමඩ් එක ගාව ඔයාලට පුරුදු එක දෙයක් අඩුයි. මොනවද අඩු කියලා කියන්නකෝ බලන්න. ඊළඟට මේ වගේ ඉතින් සිංක් දෙකක් තියෙනවා. එකම ඉතින් පේස්ට් ටවල්, ඒකම ටූත් පේස්ට්, ඒ වගේ ෂවර් කැප් ඔක්කොම જાති එතන තියෙනවා. ඊළඟට ඉතින් මෙතන හෑන්ඩ් වොෂ්, ඒකම ෂැම්පු දීලා තියෙනවා. ඊළඟට ඉතින් මෙතන ටබ් එකක් තියෙනවා. ඉතින් හරිම අංග සම්පූර්ණ බාත්රූම් එකක්. ඉතින් හරිම හොඳ රූම් එකක් කියලා කියන්න ඕනේ. දැන් අපි බලමු මේකට තියෙන view එක කොහොමද කියලා. අර ඉතින් කලින් පෙන්නපු view එකම තමයි රූම් එකටත් තියෙන්නේ. කලින් පෙන්වුවා වගේම ඒ view එකමයි. ඉතින් ගොඩාක් ලස්සනයි.
මෙතනට වෙලා ඉතින් වාඩි වෙලා බලන් ඉන්නකොට ඉතින් හරිම හිතට සහනයක් තමයි තියෙන්නේ. ඔය ඈතින් තියෙන්නේ කිඩ්ස් ප්ලේ ඒරියා එකට. ඒකටත් මං එක්කගෙන යන්නම්කෝ කොහොමද ඒක තියෙන්නේ කියලා බලන්න. එහෙනම් යමු ඊළඟට මේකේ තියෙන ලන්ච් එක කොහොමද කියලා බලන්න. බුෆේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් අය කැමතිනේ මේ රටේ තියෙන කෑම බීම වර්ග මොනවද? ඒවා මොන වගේද කියලා බලන්න. ඉතින් එහෙනම් යම්කෝ මාත් එක්ක. මේ විදියට මුලින්ම සුප් එකක් තිබුණා. ඊළඟට මේ වගේ පිකල් වර්ග ටිකක්, මේ වගේ සැලඩ්ස් ටිකක්, ඊළඟට බන්ස් මේ ටික මම ඉක්මනින් පෙන්නනවා. ගොඩාක් අය කන්න බලන් ඉන්නවනේ. ඊළඟට ඉතින් මෙතන ඩෙසර්ට් කෝන් එක තමයි තිබුණේ. ඉතින් ඩෙසර්ට් වර්ගත් මේ වගේ එක වර්ගවල ඩෙසර්ට් කීපයක් තිබුණා. ඊළඟට මේ වගේ පළතුරුත් තිබුණා. ඊට පස්සේ මෙතන ඒ බ්‍රෙඩ් කෝන් එකේම අනිත් සයිඩ් එක එතන ඉතින් බටර් එක මේ වගේ තවත් බ්‍රෙඩ් කිහිපයක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉතින් මෙන්න මේ වගේ සලාඩ් කෝන් එකක් තියෙනවා. ඉතින් කේක වර්ගවල සලාඩ් එක මේ වගේ සෝස් වර්ග, ඔයිල් වර්ග තමයි එතන ගන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම සුප් එකක් දාගෙන ආවා. එදා තිබුණේ පම්කින් සුප් එකක්. ඉතින් ඒකෙන් එකක් එක්ක මේ වගේ සලාඩ් ටිකක්, බන්ස් වර්ග ටිකක් අරගෙන ආවා. මම මේන් කෝස් එක නම් එදා වීඩියෝ කරගන්න වුණේ නැහැ. ගොඩාක් සෙනග ඉඳපු නිසා. ඉතින් මෙන්න මේ වගේ කෑම ටිකක් තමයි මේන් කෝස් එකට තිබුණේ. ඉතින් මම ඔක්කොම જાති නම් අරගෙන නැහැ. ඉතින් මේ වගේ අලබතලත් ගොඩාක් මෙහි ගන්න තියෙනවා මෙහි බුෆේ එකක. ඉතින් මේ කෑම වර්ග ටික කාලා අපි ගියා එදා ඊට පස්සේ ප්ලේ ග්‍රවුන්ඩ් එකට. මොකද පොඩි අය බලාගෙන මින්දුවේ මෙතනට යන්න ඉක්මනටම ප්ලේ කරන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ ප්ලේ ඒරියා එක තියෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් මේ වගේ ලී වලින්, ලණු වලින් තමයි හදලා තියෙන්නේ මෙහි. ප්ලාස්ටික් නම් භාවිතා කරලා නැතිම තරම්. ඉතින් හැමදේම මේ වගේ ලී වලින්. ඉස්සර ලංකාවේත් මතකද අවුරුදු කාලෙට අන්න ඒ වගේ ඔන්චිල්ලාවක් හදනවා. එහෙම මතකය පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ වගේ ඉතින් ගොඩාක් ලොකු ඒරියා එකක් තියෙනවා පොඩි අයට සෙල්ලම් කරන්න. ඉතින් එදා දවසේ මෙතනට ආවට පස්සේ රෑ වෙනකම්ම අපි පොඩි දෙන්න කරේ මෙතනට වෙලා සෙල්ලම් කරපු එක. ඉතින් වෙන මුකුත්ම දෙයක් මේකේ කරගන්න බැරි වුණා එදා දවසේ. ඊට පස්සේ ඉතින් අපි රූම් වලට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන අපි ආවා අපේ ඩිනර් එක ගන්න. ඉතින් ඊට කලින් මෙන්න මේ පූල් ඒරියා එකට ඇවිල්ලා චුට්ටක් ඉතින් ඇවිදින්න අමතක කරේ නැහැ. ඉතින් එතන ඉඳන් පේන view එක තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩාක් ලස්සනයි දවල්ට වගේම රැටත්. එහෙනම් දැන් යමුකෝ බලන්න ඩිනර් එක කොහොමද කියලා. එදා සෙනසුරාදා දවසක් නිසා ඩිනර් එකටත් ගොඩාක් සෙනගින් තියා. ඉතින් මම එක වීඩියෝ ක්ලිප් එකක්වත් බුෆේ එකේ ගන්න ගියේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ බෙදාගත්තු කෑම කීපයක් විතරක් මම ඔයාලට බලන්න එකතු කරා. ඉතින් අපි අපේ කෑම ටික කාලා එම්මම රූම් එකට ආවා. ඉතින් රූම් එකට ආවට පස්සේ තියෙන view එක තමයි මේ තියෙන්නේ. ඔයාලට මම දවල් පෙන්නපු ඒ ලස්සන view එක රැට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ තමයි. රැටත් ඉතින් ගොඩාක් ලස්සනයි නේද? අර කඳු උඩ තියෙන පුංචි පුංචි ගෙවල් වල ඒ ලයිට් දාලා ඒ හරිය ගොඩාක් ලස්සනට පේනවා. එතකොට පූල් ඒරියා එක පැත්ත බලද්දි මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මට නම් හිතෙන්නේ දවල්ටත් වඩා රැට ගොඩක් ලස්සනයි කියලා. ඉතින් ටිකක් වෙලා මේ ලස්සන view එක දිහා බලන් ඉඳලා අපි නිදා ගන්න කියලා ගියා. එහෙනම් උදේට බලමු කොහොමද අපේ දෙවෙනි දවසේ මේ හෝටලේ ගෙවෙන්නේ කියලා. ඔන්න දැන් අපේ දෙවෙනි දවසේ උදේ තමයි මේ. ඉතින් අපි පොඩ්ඩක් දවල් වෙනකන් නිදියලා පොඩ්ඩක් එළියට ආවා මේ ගාඩන් එකේ චුට්ටක් ඇවිදිනවා කියලා. ඉතින් ගාඩන් ඒරියා එක මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අද ඉරිදා දවසක්. ඉතින් විශේෂ බ්‍රන්ච් එකක් තමයි අද දවසේ ලෑස්ති වෙලා තිබුණේ. ඉතින් මම අද ඒ කැම ටික ඔක්කොම ඔයාලට පෙන්නනවා.
මෙන්න මේ මල් දැකලා තියෙනවද? ලංකාවේ ගොඩක් අය නම් මේ මල් දැකලා ඇති. ඒකම අද ප්ලේරියා එකේ මේ වගේ බවුන්සින් කාසල් එකක් රෙඩි කරලා තිබුණා පොඩි අය වෙනුවෙන්. එහෙනම් අපි දැන් යමුද මුලින්ම බ්‍රන්ච් එක කොහොමද කියලා බලලා එන්න. මෙන්න මේ වගේ පෑන් කේක්ස් එවලම දාලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙන්නේ මේන් කෝස් එක. බලන්නකො මොනවාද මුලින්ම තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ බිරියානි එකක් තමයි තිබුණේ. ඒක රෝස් චිකන් බිරියානි එකක්. ඒකම මෙතන ග්‍රිල් කරපු මාළු. මෙතන අල වර්ග ටිකක් සෑලඩ්. මේ තියෙන්නේ කෙසෙල් ගෙඩි බැදලා මේ වගේ සීෆුඩ් කරි එක. ඊළඟට මෙතන පාස්තා එකක්. මෙතන තිබුණේ පෝක් එකක් මං හිතන්නේ. ඒකම ග්‍රීන් පීස් කරි එකක්. ඒක නම් මට මතක නැහැ අනිත් කරි එක මොකක්ද කියලා. ඊළඟට මෙතන මේ වගේ ඩෙසර්ට් කෝන් එකක් තිබුණා. ඩෙසර්ට් වර්ගත් ගොඩාක් එදා ගන්න තිබුණා. ඒකම මේ වගේ පළතුරු වර්ගات ගන්න තිබුණා එදා. ගෙඩි පිටින් වගේම කපලක් තිබුණා. ඒ වගේම මෙතන මේ ලිකර් ඒරියා එකක් තමයි අරේන්ජ් කරලා තියෙන්නේ. ඉතින් ඒ දේවලුත් එදා බ්‍රන්ච් එකේදී ගන්න පුළුවන්. ඒකම ඒ වගේ රයිස් වර්ග, සෝස් එකක්, මේ වගේ බ්‍රෙඩ්ස්, ඊට පස්සේ මේ වගේ පාස්තා, ඒ වෙලාවේ ඇක්ෂන් එක්ස්ටේෂන් එකක් තිබුණා. ඒ වගේම මීට් වර්ග. මෙතන තියෙන ඔක්කොම සලාඩ් වර්ග. ඒකම සූෂි. මේ හැමදේම ඉතින් සලාඩ් තමයි. මෙතන චීස් කෝන් එකක් වගේ තමයි තියෙන්නේ. ඊළඟට මෙතනත් අර මීට් වර්ගම තමයි හැම් වගේ දේවල්. මේ ඔක්කොමත් සලාඩ්. ඊළඟට ඉතින් බ්‍රෙඩ් කෝන් එක. මෙතනත් ඉතින් බ්‍රෙඩ් වර්ග ගොඩාක් ගන්න තියෙනවා. ඊළඟට ඉතින් මෙතනත් තියෙන්නේ ඉතින් මේක බ්‍රන්ච් එකක් නේ. උදේ කෑම දවල් කෑම දෙකම එකට එකතු කරලානේ තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි මෙතන මේ ක්‍රොසන්ට් වර්ග, ඒ වගේම පොඩි කප් කේක් වගේ දේවලුත් මෙතන මේ එකතු වෙලා තියෙන්නේ. ඊළඟට මේ වගේ ජූස් වර්ග ටිකක්, ඊළඟට මේ වගේ අයිස්ක්‍රීම්, ඊළඟට ඉතින් මේ වගේ චොක්ලට් ෆවුන්ටන් එකක් දාලා තිබුණා. ඉතින් මේ වගේ ඉතින් ඩිප් කරලා අරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට බ්‍රන්ච් එකෙන් පස්සේ මේ විදියට පොඩි අය වෙනුවෙන් මේ වගේ මපට් ෂෝ එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒකත් පොඩ්ඩක් මම එකතු කරලා බලලා ඉන්නකෝ. How are you doing? I want to present to you my friends. Do you want to see my friends? Yes. Yes. Right now? Yes. Are you sure? I'm coming. Okay, right now I'm going to present to you my grandpa. My grandpa, you want to see him? Yeah. You know my grandpa is a dinosaur. Right now he's going to say hi to you. Come on, grandpa. Guys here want to say hi to you. Hi. Say grandpa, 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 grandpa. You don't say grandpa. You don't got to come. Say grandpa, 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 grandpa. Hello, everyone. How are you? Are you doing well? Why is everybody laughing at me? Just because I lost a tooth? Yes, two. Is it two? Yes. I lost two teeth? Three. Three? Yes. Come on, I didn't even know when the last one came out. What's happening to me? Am I too old? Wow, baby. Has anybody of you lost a tooth? Yes, yes. Did you? Yes. You lost a tooth? Yes. Does that mean you are that old like me? No. Why did you lose a tooth that's too young? Because you're young? Does that mean And how old are you? Does that mean I'm as young? No.
No, that's what it means. You lose a tooth because you are young. ඉතින් ඒ මපට් ෂෝ එක නම් පොඩි අය ගොඩාක් ආසාවෙන් බැලුවා. ඉතින් ඒකම මෙතන පේස් පේන්ටිං, එකම ජම්පලින්, ඒ වගේම බවුන්සින් කාසල් වගේ ඇක්ටිවිටීස් උත් මෙතනම තිබුණා. ඉතින් ඒකත් ගොඩාක් ළමයි හරිම ආසාවෙන් තමයි මේ දේවල් එක විනෝද වුණේ. ඉතින් ඒ දේවල් වලින් පස්සේ අපිත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් අපේ දවස් දෙකක නිවාඩුව එතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලට මොකද හිතුනේ මේ රටේ හෝටල් ගැන? ඒක ඔන්න ගොඩක් අය කියනවනේ මේ රටේ හරියට කන්න කෑම නැහැ කියලා. හැබැයි මේ වගේ තැනකට ගියාම එහෙම නෑ. ඉතින් හැම කෙනෙක්ටම කන්න පුළුවන් විදියට ඉතින් කෑම තියෙනවා. ඉතින් ඔයාලගේ අදහසත් මට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා මොන වගේ වීඩියෝස්ද මේ රටවල් ගැන බලන්න කැමති කියලාත් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ වගේ වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකක් කරන් මම ආයෙ ඉක්මනින් එන්නම්. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් නරඹනවාට.